හරි එන්න ඉතින් කෑම කමු. මට බඩගිනි. හරි ඒක තමයි අපි කන්නේ. මගේ අතේ සල්ලි නෑ. සල්ලිද වැදගත්. ඇතුළට එන්නකෝ. සල්ලි ගැන හිතන්න එපා මේ කන්න. බඩ පිරෙන්නම කාලා මිස නැගිටින්න නම් බෑ. මල්ලි කවුදේ? නෑ අයියා පොරගේ අතේ සල්ලි නැතුව කන්න මොන හරි ඉල්ලුවා. මට පව් කියලා හිතුණා ඒකයි මම කන්න මොන හරි දෙන්න එක්කන් ආවේ. සල්ලි නැත්තම් මොකද? අත්පය හොඳින්නේ තියෙන්නේ. මොනවාරි රස්සාවක් කරලා කන්න පුළුවන්නේ. අපිත් මේ හෝටලේ ළඟදී පටන් ගත්තේ. හැමෝටම නිකන් කන්න දෙන්න පුළුවන්ද? ගින් සල්ලි ඉල්ලන් වරේ. අනේ අයියේ පවුනේ එයා මොන හරි කාලා ගියපු දෙන්. මම දැන් කිව්වේ සල්ලි අරන් එන්න කියලා. උඹ යනවද නැත්තම් මං ගින් ඉල්ලන්නද? හරි ඉන්න මං අරන් එන්න. මල්ලි ඔයා පොඩ්ඩක් නැගිටින්නකෝ. මේ හෝටලේ රස්සාවක් දුන්නොත් ඔයා කරනවද? මට තේරුන්නේ නෑ මහත්තයා. නෑ මල්ලි අපේ හෝටලේ රස්සාවක් දුන්නොත් ඔයාට කරන්න පුළුවන්ද? මාසෙට 35000ක් දෙන්නම්. මං දන්න කෙන දන කාමරයක් කරන් දෙන්න නවතින්න. මොකද කියන්නේ? අනේ මහත්තයා හරි ඔයාට ඉතින් පිං සිද්ධ නැගිටින්න. වෙයි. කරන්න මහත්තයා මම පණ ඇරලා කරන්න. දවස් ගානකින් බඩට කෑම ටිකක් වටනේ අද මගේ දිහා බල්ලා පාරේ යන හැමෝම මාව බල්ලෙක්ට විදිහ සැලකුවේ. මාව කවුරුත් කඩේ ඇතුළටවත් ගත්තේ නැහැ. ඔයාලා මාව කඩේ ඇතුළට අරන් කණ්ඩ කෑමක් දීලා කරන්න රස්සාවකුත් දුන්නා. අයියේ මට සමා වෙන්න. නෑ මල්ලි ඔයා කියපු කතාව හරි. අත් කකුල් හොඳට තියාගෙන මම මේ හිඟා කන එක වැරදි. මට හිඟා කන්න ඕනේ නෑ මල්ලි. මගේ අම්මා අසනීපෙන් ඉඳි මම බෙහෙත් ගන්න හැමෝගෙම සල්ලි ඉල්ලුවා. කවුරුත්ම මට සල්ලි දුන්නේ නෑ. අන්තිමේට මගේ අම්මා මාව දාලා ගියා. ඊට පස්සේ තමයි මට මගේ හැමදේම නැති වුණේ. හරි අයියා අපිත් එක්ක ඉඳලා අපේ හෝටලේ වැඩ කරන්න. අපි රස්සාවක් දෙන්න. ඔව් මල්ලි අපි වැටිච්ච තනින් ආයි නැගිටිමු.